දැන් 2015 ඉඳන්ම අපි කතා කරපු ගණන් වල 2022ට වෙනකන් හැම අවුරුද්දකම අපිට ප්‍රස්ථාරය අඳින්න දීලා සාමාන්‍ය ආකාරයට ඉගෙන ගණන් ඇහුවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය 2023 ඉඳන් අහන ස්ට්‍රක්චර් එක යාලා ගණන් වල විතරක් නෙවෙයි A level වල සහ O level දෙකේම දැන් අපිට පාස් පේපර්ම විතරක් කළා. ඒ කියන්නේ අර අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ මේ ගාන මෙහෙම එයි කියලා කියන්න බෑ. මොකද මේ 2023 ඉඳන් ගණන් දෙන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා දෙනවා. තේරෙනවද? දැන් බලන්න 2023 ගානේ කවදාවත් අපිට ප්‍රස්ථාරයේ ඇඳලා දුන්නේ නැහැනේ. අර ප්‍රස්ථාරය ඇඳලා දෙනවා. සහ මේකේ y සමානයි fx කියලා වල නොදන්න දෙයක් ඔන්න පොඩි දෙයක් කියනවා. මොකද්ද y සමාන fx කියන්නේ? මේක ඇත්තටම y සමාන fx කියන්නේ මොකද්ද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ නෑ මේ ගාන හදන්න. y සමාන fx. ඇත්තටම ඔයාලා දැනන් ඉන්න ඕනේ නෑ y සමාන fx කියන්නේ මොකද්ද කියලා කියන්නේ. ඒ කියන්නේ මේක හදන්න. ඒ කියන්නේ සරලව අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් ගණන්වල හැදෙන y සමාන x වර්ග ධන 3x ඍණ 2 ඔන්න ඔය ශ්‍රිතේ නෑන්දේ. ඔය වගේ ශ්‍රිතයක් නෑන්දේ. ඔන්න ඔය fx කියලා කියන්නේ මෙන්න මේ කෑල්ලට. ඕක A level වල බහුපරිෂිත වල තියෙනවා. ඒ කියන්නේ fx කියලා කියන්නේ මේ කෑල්ලට. ඒතර මේ ගාන ඒතර මේ ප්‍රස්ථාරය හදන්න මේ ප්‍රස්ථාරය දීලා තියෙන උත්තර අපිට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න අපිට fx කියන්නේ මොකක්ද කියන එක අදාළ නැහැ ඇත්තට. මොකද ප්‍රස්ථාරය අඳින්න ඕනෙත් නැහැ. මොකද ප්‍රස්ථාරය දීලා තියෙනවනේ කෙලින්ම හදලා දීලා තියෙනවනේ. තේරෙනවද? හරි. මං ප්‍රස්ථාරය අඳින්නම් ඉස්සල්ලාම ප්‍රස්ථාරය ඇඳලා අපි කතා කරමුකෝ. මේ පැත්තට යනවා. y අක්ෂය x අක්ෂය. මෙහි පොයින්ට් නම් එහෙම ලොකුට වැදගත්කමක් නැහැ. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 බිංදුව 1 2 3 4න් ගිහිල්ලා තියෙනවා. ඒක තමයි වැදගත්. මෙතන ඊට පස්සේ ඍණ 1 ඍණ 2 ඍණ 5 ඍණ 6 7 ඍණ 8 ඍණ 9 ඍණ 9 ඍණ 10. ඊට පස්සේ ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙනවා මෙතන ඍණ 1 ඍණ 5. මෙන්න මෙතනින් ප්‍රස්ථාරය යන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙතනින් යන්න ඕනේ. x සමානයි 1 වෙනකොට y ගිය ඍණ 9 මෙතනින් යන්න ඕනේ. ඒ වගේ මෙතනින් යන්න ඕනේ. මෙතනින් යන්න. ප්‍රස්ථාරය මෙන්න මේ පොයින්ට් වලින් ගියා නම් මේ ගාන හදාගන්න දත්ත ප්‍රමාණවත්. හරි. මෙතන අපිට දීලා තියෙනවා a ඛණ්ඩාංකය කියලා. a ලක්ෂයක්. හරිනේ. හරි. බලන්න රෝමිලක 1 a ලක්ෂයේ ඛණ්ඩාංකද? හරි. මේ ගාන මේ පැත්තට. රෝමිලක 1 a ලක්ෂයේ ඛණ්ඩාංක. කො a ලක්ෂයේ ඛණ්ඩාංක? මෙන්න මෙතන. x ගාගේ ඍණ 1යි y ගාගේ ඍණ 5යි. එහෙනම් ඍණ 1 ඍණ 5. ඛණ්ඩාංකයේද ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනම ලක්ෂය. ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනම ලක්ෂය. ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනය මෙතන මේ ඡේදනය වෙන මෙතන. නෑ x ගාගේ බිඳුවයි y ගාගේ ඍණ 8යි. එහෙනම් බිඳුවේ ඍණ 8. බිඳුවේ ඍණ 8. ඡේදනම ලක්ෂය ඛණ්ඩාංකද පිළිවෙලින් ලියන්න. හරිම සරලයිනේ. ආයෙක හිතන්න දෙයක් ඇත්තෙම නෑ අතට. ප්‍රමිලකන් 2 ප්‍රස්ථාරය ඇඳි y සමාන fx ශ්‍රිතයේ fx සමාන බිඳුව සමීකරණයේ මූල. ඒ කියන්නේ මේක y ගියාගේ බිඳුව වෙනකොට x ගියා කියන්න අහන්නේ කීයද? එකක් x සමාන ඍණ 2යි අනිත් එක x සමානයි ධන 4යි. x සමානයි ඍණ 2යි අනිත් එක x සමානයි ධන 4යි. මූල. ප්‍රමිලකන් 3. හරිම සරලයි. ඒ කියන්නේ මේක ඇත්තටම අර දැනගෙන ඉන්න ඕනේ නෑ මොකද්ද මේ fx කියන්නේ. එහෙම එකක් ඕනේ නෑ. ප්‍රමිලකන් 3 sorry ශ්‍රිතය ඍණව වැඩි වෙන x යගේ ප්‍රාන්තරේ. ශ්‍රිතය ඍණව වැඩි වෙන ඍණව වැඩි වෙන කියලා කියන්නේ මේ බා ප්‍රස්ථාරය හරියටම දෙකට බෙදන්න පුළුවන් මෙතන ඉන්නේ. ඒතකොට ඍණව වැඩි වෙන මේ ඍණ පැත්තේ වැඩි වෙන ඍණ පැත්තේ වැඩි වෙන. ඒ කියන්නේ මෙන්න මේ කොටස ගැන අහන්නේ. ඍණව වැඩි වෙන x යගේ ප්‍රාන්තරය. එහෙනම් පටන් ගන්න කීයෙන්ද?
එකෙන් පටන් අරන් අන්න 4න් ඉවර වෙනවා. එහෙනම් x ගේ අගය මේ x ගේ අගය 1ට වඩා විශාලයි ඒ වගේම 4ට වඩා කුඩයි. x ගේ අගය 1ට වඩා විශාලයි හැබැයි 4ට වඩා කුඩයි. ඊට පස්සේ රෝම ඉලක්ක 4. රෝම ඉලක්ක 4. ප්‍රස්ථාරයේ සම්මිති අක්ෂයේ සමීකරණයේ සහ සම්මිති අක්ෂයේ සමීකරණය මොකද්ද? අපි දන්නවා. x සමානයි කීයද? 1යි නේ. x සමානයි 1 නේ. මේක හරියම දෙකට බෙදන්න පුළුවන්. x සමානයි 1යි. අවම ලක්ෂයේ ඛණ්ඩාංක සැලකීමෙන්. අන්න අවම ලක්ෂයේ ඛණ්ඩාංකය මොකද්ද මේ? අවම ලක්ෂයේ ඛණ්ඩාංකය මොකද්ද? x ගේ අගය කීයද? x ගේ අගය 1යි. y ගේ අගය -9යි. ඔන්න ඔය ඛණ්ඩාංක දෙක සැලකමින් 1 -9 ඛණ්ඩාංක සැලකමින් ප්‍රස්ථාරය මෙන්න මේ ආකාරයෙන් ලියන්නලු. x ඍණ a ගේ වර්ගය ධන b. හරි. ඒට එන්න ඕනේ මොකද්ද? මේ තියෙන x ගේ අගය මේ තියෙන y ගේ අගය. මෙතන අගය ලකුණ මාරු කරලා එන්න ඕනේ. ඒ කියන්නේ x ගේ අගය -1යි. එහෙනම් b ට එන්න ඕනේ මොකද්ද මෙතන? කෙලින්ම -9. එහෙනම් y සමානයි x -1 වර්ගය -9. මේව දැන් අර කලින් ගණවල හදලා දැන් ආයේ ඔළුවේ පත්තියන් වෙලා තියෙනවා. හරි. රෝම ඉලක්කම් 5 මම මේ පැත්තේ හදන රෝම ඉලක්කම් 5 අවසානක දී ඇති ප්‍රස්ථාරයේ හැඩේ නොවෙනස්ව පවත්වා ගනිමින් අන්න මම කියලා දුන්නා. ඒ ඛණ්ඩාංක තලයේ මත ඒකක 4කින් සිරස්ව ඉහළට විස්ථාපනය කර ලැබෙන ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක ලියා අදාළ වර්ගශිතේ ලියා දක්වන්නලු. හරි. ඒ කියන්නේ සරලව sorry සලමයි මෙන්න මේ ප්‍රස්ථාරය තියෙනවානේ. මෙන්න මේ ප්‍රස්ථාරය අපිට කියනවා ඒකක 4කින් සිරස්ව ඉහළට ගෙනියනවා. ඒ කියන්නේ මෙන්න මේ තියෙන ප්‍රස්ථාරය ඒකක 4කින් කියන ඍණ 9නේ තියෙන්නේ. ඔන්න ඍණ 8ට ගෙනිච්චා ඍණ 7ට ඍණ 6ට ඍණ 5ට. අන්න ඍණ 9 නම් ඒකක 4ක් ඉහළට ගෙනිච්චොත් මේ ප්‍රස්ථාරය නවතින්න ඕනේ මෙන්න මෙතනින්. අන්න ඒක තේරෙනවද? ඔන්න ඔතන අවම ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්නලු. ඒකේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය කීයද? x ගේ අගය 1යි y ගේ අගය -5යි. 1 -5. ඔන්න ඕක ලියලා අපිට කියනවා මේකේ සම්මිතියක්ෂයේ සමීකරණය. සම්මිතියක්ෂය නෙමෙයි මේ වර්ගසිතේ සමීකරණය. මම ඉස්සෙල්ලා කිව්වා මේකේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොම අපි හදාගත්ත එක. අමිතින් හැඩේ වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ කැලල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කලින් තිබ්බේ ප්‍රස්ථාරයේ අවමගිය -9යි. හැබැයි දැන් ප්‍රස්ථාරයේ අවමගිය කීයද? -5යි. එහෙනම් අරගම තමයි -9 වෙනුවට මොකද එන්න ඕනේ? -5 එන්න ඕනේ. මම මේක සවිස්තරාත්මකව කිව්වා කලින් ගානක් කිව්වා. ආයෙම විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට y සමානයි x -1 වර්ගය වෙනස් වුන්නේ නැහැ. මොකද හැඩේ වෙනස් වුන්නේ නැති හින්දා. දැන් -9 නෙමෙයි වෙන්න ඕනේ -5. -5. හරිනේ? මොකද අවම ලක් දැන් අවම අගේ දැන් -5යි. කලින් තිබි -9. ඕකේ? හරි. එහෙනම් රෝම ඉලක්කම් 5ත් ඉවරයි. 2023 ගානත් ඉවරයි. අපි ඊළඟට 2024 ගාන. විනාඩි 2ක් විතර දෙන්න හදාගන්න බණිප්පන්.